ඔන්න අපි උදේ පාන්දරම අනුරාධපුර යන්නයි හදන්නේ. කට්ටිය උදේ 4ට යන් කියලා කතා වුණාට අන්තිමට අපි ගියේ උදේ 5:00ට වගේ. හස්බන්ඩ් කලින් දවසේ ටිකක් දුර ගමනක් ගිහිල්ලා ආව නිසා මම තමයි මුළු ගමනම ඩ්‍රයිව් කරේ. අනුරාධපුරේ පැත්තට ලං වෙද්දී පරිසරය වෙනස් වෙනදී ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් අපි මුලින්ම ආවා අවකනට. මේ වෙලාවෙ නම් ලොකුවට අවුවක් තිබුණේ නැහැ. අපි ඉතින් මලුත් අරගෙන අවකන බුදු පිළිමය බලන්න ගියා. ඉස්කෝලේ යන කාලේ ආවට පස්සේ ආව පළවෙනි වතාව මේ. ඉතින් එතනින් අපි ආපහු ඇවිල්ලා අනුරාධපුරයට එන්න ගත්තා. ඒ අතර මගදී හම්බුණා මේ උබ්බේම තියෙන තැනක්. මේක නම් මාරම රසයි. ඉතින් අපි ඊළඟට ගියා ඉසුරුමුණියට. බලන්නකො මෙන්න මෙතන ඉන්න වවුල්ල තොගේ. ඉසුරුමුණියට නම් හවස් වරුවක තමයි යන්න ඕන. කකුල් දෙක පිච්චෙනවා අවුවට. මේ වෙලාවේ නම් අපි දෙන රස්නේ නිසා හරිම අමාරුවෙන් හිටියේ. ඉතින් අපි ඊළඟට ආව දවල්ට කෑම කන්න. මෙතන අතර හරිම ෂෝක් අපිට නෙළුම් කොලේ තමයි බත් කන්න හම්බුනේ. ඉතින් මේ වෙලාවේ අපිට පේන හොඳ වැස්සක් තමයි එන්න යන්නේ කියලා. කිව්වත් වගේ මෙතෙන් හොඳටම වහින්න ගත්තා. ඒ නිසා අපි ගියා අපේ හොටෙල් එකට. ඉතින් අපි නවතින්න බුක් කළේ බෙලා විස්ටා කියලා හොටෙල් එකක්. අපි මේක අගෝඩාකෙන් තමයි බුක් කළේ. වෙල්කම් ඩ්‍රින්ක් එකක් අරගෙන අපි ඉතින් රූම් එකට චෙක් ඉන් වුණා. අපි බුක් කළේ 5 දෙනාටම එක රූම් එකක්. එක රූම් එකක් කිව්වට මේක ක්වීන් බෙඩ්ස් 2යි සිංගල් බෙඩ්ස් 2කුයි තිබ්බා. ඇත්තටම හොටෙල් රූම් එකක් පිරිසිදුයි. සිංගල් බෙඩ්ස් 2 තිබ්බේ මෙහෙම උඩ. මේ වැස්සේ අපිට කොහෙවත්ම යන්න බැරි නිසා අපි ඉතින් ටීවී එක බල බල හිටියා. යන්තම් පායපු ගමන් අපි රුවන්වැලි සෑයට ගියා. මං හිතන්නේ අපි මේ දැක්කේ සඳහිරු සෑය. ෆයිනලි අපි ආවා. ඉතින් අපි යන අතර මග දැක්කා ලෝවා මහපාය. ලස්සන පහන් පූජාවකුත් දැක්ක අපි. අපි මලුත් අරගෙන රුවන්වැලි සෑයට වඳින්න ගියා. මේක ලොන් වීකෙන්ඩ් එකක් නිසා පොඩ්ඩක් සෙනග හිටියා. ඔයාලා දැකලා තියෙනවද කුරුල්ලෝ නිදාගන්න විදිහ? ඉතින් ඊළඟට අපි ආවා ජයශ්‍රී මහ බෝධියට. මෙතන ඉඳලා ගාත කියලා වැඳලා තමයි අපි ආපහු ආවේ. ඉතින් අපි රැට කන්න ගියේ පීට්සා හට් එකට. අපි නැවතිලා හිටපු හොටෙල් එකේ බිලියඩ් ප්ලේ කරන්නත් පුළුවන් වුණා. ඉතින් ඔන්න මේ ඊළඟ දවස. උදේම අපි හොටෙල් එකේ රෙස්ටුරන්ට් එකට ආවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. වෙස්ටර්න් and ශ්‍රී ලංකන් ස්ටයිල් දෙකෙන් අපි ඕඩර් කරලා තිබ්බේ. මට කලින් දවස්වල රූම් එකේ view එක පෙන්වන්න බැරි වුණානේ. කෙලින්ම pool එකේ view එකක් තමයි රූම් එකට තියෙන්නේ. ඉතින් ඔන්න අපි කාලේ ඉවර වෙලා අපේ ගමන පටන් ගත්තා. මුලින්ම අපි ගියේ මිරිස්ස වැටියට. මලුත් අරගෙන කෙලින්ම වඳින්න ගියා. අපි ආවේ උදේ 10ට වගේ වුණත් මේ වෙලාවේ අවුව ගොඩක් සැරයි. අපි ඊළඟට යන්න ගියේ තූපාරාමයට. තූපාරාමයේ ළඟ මේ මල් ජාතිය ගොඩක් තිබ්බා. ඉතින් අපි ඊළඟට ආවා ජේතවනාරාමයට. මේ නටබුන් අතරින් ඇද දැනෙන්නේ වෙනමම හැඟීමක්.
කොට්ටම් පොකන කියන්නේ ඉතින් අපි අනිවාර්යෙන් යන තැනක්නේ. සමාධි බුදු පිළිමයත් බලන්න නොගිහිම බැරි තැනක්. මේ වෙලාවෙ නම් හොඳටම අමාරුවෙන් හිටියේ අවුවටයි මහන්සියටයි. ඒත් ඉතින් අපි අමාරුව කියලා බැලුවේ නෑ. ඊළඟට ආව අබේගිරියට. සඳකඩ පහනක් නොබලම බැහැනේ. ඉතින් අනුරාධපුරේ බලන්න තියෙන ඔක්කොම ටික ඉවර කරලා අපි ආව ලන්ච් ගන්න. ඊළඟට ආපහු එන ගමන් අපිට හිතන මිහින්තලයටත් ගියා නම් හොඳයි කියලා. හැබැයි මේක නගින්න ගියම තමා තේරුණේ ගොඩාක් කලා පොලිමේ ඉන්න වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් මම නම් මෙතන උඩට නැග්ගේ නැහැ මට මහන්සි නිසා. ඒ වුණාට බලන්නකො නැග්ගට පස්සේ තියෙන view එක. ඉර බහින්න ලං වෙලා නැගපු නිසා මේක මාර්ම ලස්සනට පෙවුණා. ලංකාවේ සන්සෙට් එකේ ලස්සන නම් වචන වලින් කියලා නිම කරන්න බෑ. ඉතින් ඔන්නම තමයි අපි අනුරාධපුර ගමන ඉවරුනේ. See you in our next video.